හායි ඔයාලටත් පෙරිතකම් වැඩි වුණාම අන්න අර වගේ වැඩ වෙනවද? හැබැයි ඉතින් මේ කෑම එකට නම් ඇත්තටම ඔයාලට පෙරිතකම නම් වැඩි වෙනවා තමයි. ඔක්කොටම වඩා මේක ඉක්මනට හදාගන්නත් පුළුවන් කෑමක් නේ. අපි බලමුද එහෙනම් මේ කෑම එක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම මෙතන පාන් පිටි ග්‍රෑම් 300ක් අරන් තිනවා. ඒකට දැන් ලුණු ටිකකුයි සීනි ටිකකුයි යීස්ට් හැන්දකුයි දාගන්නවා. දාලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මද රස්නේ වතුර ටික ටික දාගෙන අනා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ඩෝ එකක් එනකන්. ඔයාලා විනාඩි 5ක් විතර මේක අනා ගන්න. දැන් මේකේ තෙල් පොඩ්ඩක් ගාලා පැය භාගයක් පිපෙන්න පැත්තකින් තියලා තියෙනවා. මේ අතරතුර මම එකට ඕනි කරන ඔම්ලට් එක හදාගන්නයි හදන්නේ. මම මේ ප්‍රමාණයට බිත්තර 3ක් අරගන්නවා. ඊට පස්සේ ඒකට පොඩියට කපාගත්තු රටලුණු ගෙඩියකුයි අමු මිරිස් කරලකුයි ලීක්ස් ටිකකුයි දාගන්නවා. දැන් රස අනුව ලුණුත් දාගන්නවා. අන්තිමටම ඔයාලගේ සැර අනුව කෑලි මිරිස්සුයි ගම් මිරිස්සුයි දාගන්න. දාලා මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් මගේ ඩෝ එක පිපිලා තියෙන පැය භාගයකට පස්සේ මම දැන් ඒක සමාන කොටස් 4කට කපා ගන්නවා. කපලා මෙන්න මේ වගේ තුනී කරලා රොටිය හදාගන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ ඝනකම තියාගන්න. දැන් මම මේක සාමාන්‍ය ගින්දරේ පුච්ච ගන්නයි හදන්නේ. මේක දෙපැත්ත හරව දැන් හොඳට මෙන්න මේ වගේ පුච්ච ගන්න. රොටි ටික දැන් නිවෙන්න පැත්තකින් තියලා මම ඔම්ලට් 4ක් හදාගන්නයි හදන්නේ. තෙල් පොඩ්ඩක් පෑන් එකට දාගෙන මේ වගේ හදාගත්ත බිත්තර මිශ්‍රණේ ටිකක් දාගන්නවා. දාලා මේ වගේ පාට පුච්ච ගන්න නැති වෙන්න ලස්සනට බෙද ගන්න. මේ වෙලාවේදී තමයි මම අත හොඳටම පුච්චගත්ත වෙලාව. ඔයාලා නම් මේක ටිකක් හොඳට නිවෙන්න තියලා අනිවාර්යෙන් කපා ගන්න. මොකද පිටින් රස්නේ ගතිය නැති වුණාට මේ රොටි එක ඇතුලෙන් ගොඩාක් රස්නේ. ඒ නිසා ටිකක් හොඳටම නිවුනම ඔයාලා මේ ටික කපා ගන්න මෙන්න මේ වගේ. දැන් මම මේ කපාගත්ත රොටියෙන් භාගයකට බටර් ටිකක් ගා ගන්නවා. ඔයාලා කැමති නම් අනිත් භාගෙත් බටර් ටිකක් ගා ගන්න. ගාලා ඒක උඩින් හදාගත්ත බිත්තර ඔම්ලට් එකක් තියාගන්නවා. ඊට පස්සේ ඒකේ මේ වගේ සෝස් ටිකක් ගා ගන්නවා. දැන් අනිත් රොටි කෑල්ල තියලා මේක වහ ගන්න ඕනේ. ඒ වගේ මන් රොටි සේරම හදන් තියෙන්නේ. ඇත්තටම මම මේකට කියන්න නමක් නම් දන්නේ නැහැ. ඔයාලා නමක් දන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. මේ රොටි එක නම් මාරම රසයි යන්නේ. ටිකක් බර්ගර් එක රසකුයි බිත්තර රොටි එක රසකුයි දෙකක් එනවා. ඔයාලා අනිවාර්යෙන්ම හදලා රස බලන්න. එහෙනම් මේ වගේ රසවත් රෙසිපි එකක් අරගෙන ආපහු මං එන්නම්. බයි බයි.